මෙන්න මේ වගේ ස්පූන් කියන්නේ මේ ස්ක්‍රබ් එක මම ගොඩ කාලෙක ඉඳන් පාවිච්චි කරන ගෙදරම හදන ස්ක්‍රබ් එකක්. ඉතින් ගෙදර තියෙන හරිම පහසු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි ඔයාලට මේකට පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මේක රිමූව් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳ ග්ලෝ එකක් මගේ ෆේස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ස්ක්‍රබ් එක කොහොමද හදාගන්නේ කියලා. ගෙදර හදන ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න අකමැති කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාලට ටයිම් එකක් නැත්නම් ඔයාලට පුළුවන් Oriflame Milk and Honey Sugar Scrub එක මගෙන් අරගන්න. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ ස්ක්‍රබ් එකක් හදාගන්න විදිය. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාලට බොඩි එකට ඇප්ලයි කරන්නත් පුළුවන්, ෆේස් එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ ස්ක්‍රබ් එක ඔයා බොඩි එකට ඇප්ලයි කරන එකෙන් ඔයාගේ ස්කින් එක අවුවට පිච්චිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් මූණ එක පාටක් එක පාටක් වගේ කලර්ස් දෙකකට තියෙනවා නම් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙනවා නම් මේ ස්ක්‍රබ් එකෙන් ඔයාගේ බොඩි එකට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේක ෆේස් එකට ඇප්ලයි කරන එකෙන් ෆේස් එකේ තියෙන අනවශ්‍ය ඕමයින් කරන්න පුළුවන්. ඒ වගේම බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් අයින් කරන්න පුළුවන්. වගේම ස්කින් එකට හොඳ ග්ලෝ එකක් සහ පැහැපත් භාවයක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක හදන්නේ කියලා. හරි අපි දැන් බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. ඉතින් මේ ස්ක්‍රබ් එක හදාගන්න මම මේ විදිහේ බෝල් එකක් ගන්නවා. ඉතින් ගන්න පළවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කොෆි. කොෆි අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ මේස හැඳි දෙකක් වාට පුළුවන් ඒක අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගෙන හදාගන්න. ඉතින් මම කොෆි මේස හැඳි දෙකක් ගන්නවා. ඊළඟට මම දාන්නේ වෙනිමැරිකට පවුඩර් මේ වගේ හැඳි එකක්. ඊට පස්සේ සීනි වලින් මේස හැඳි මම 3ක් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි කැට තියෙන සීනි තමයි දාන්න ඕනේ. ලොකු කැට සීනි දැම්මොත් අපේ ස්කින් එක අපි ස්ක්‍රබ් කරන නිසා ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ චූටි කැට තියෙන සුගර්ස් තමයි අපි ගන්න ඕන. මේක සුදු සීනි එහෙමත් නැත්නම් ඔයාට කැමති නම් දුඹුරු සීනි වගේ ඕනම සුගර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට කිරිපිටි මේ හැඳි එකක් දානවා. ඔයාට කැමති කිරිපිටි වර්ගයක් මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට දානවා සුදු පොල් තෙල්. එහෙම නැත්නම් ඔයා ගෙදර පාවිච්චි කරනවා නම් මොකක් හරි බොඩි ඔයිල් එකක් ඔයාට මේකට දාන්න පුළුවන්. ඉතින් මම සුදු පොල් තෙල් ටිකක් දානවා මේකෙන් හැඳි එකක් විතර. සුදු පොල් තෙල් දාන එක අපේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් එක පැහැපත් කරන්න පුළුවන්. ඇන්ටි මයික්‍රෝබියල් ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඉතින් ගොඩාක් හොඳයි ස්කින් එකට සුදු පොල් තෙල් පාවිච්චි කරන එක. හරි අපි දැන් දා ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාලා ඉවරයි. අපි දැන් මේක මික්ස් කරගන්න තමයි හදන්නේ. මික්ස් කරගන්න අපිට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ලයිම් ජූස්. මේ විදිහට දේහි යුෂ ටිකක් දා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් වතුර දා ගන්නත් පුළුවන් මේ වෙලාවේ. මේ ටිකෙන් මම මික්ස් කරගන්නවා. මදි වගේ මේ ටික මදි කියලා හිතන නිසා මම මේකට තව දානවා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාට ගෙදර තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර උනත් දාන්න පුළුවන්. මේක අර අපිට ගා ගන්න ලේසි වෙන්න හදා ගන්න තමයි වතුර වෙනුවට මම ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නේ. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මේ වලට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ක්‍රීම් එකක් විදිහට වැඩි දියාරුත් නැති වැඩි කියන්නේ වියලි ගතියක් නැති මෙන්න මේ විදිහේ ක්‍රීම් එකක් වෙන්න මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේක ඇප්ලයි කරාම කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක ඇප්ලයි කරලා බලමු අපේ ස්කින් එකේ. ඉතින් මම මුලින්ම කියවනේ මේ ස්ක්‍රබ් එක ඔයාට ෆේස් එකේ ඇප්ලයි කරන්නත් පුළුවන්, බොඩි එකේ ඇප්ලයි කරන්නත් පුළුවන්. ඔයාට තියෙන්නේ මේක ඔයාට කිසිම ප්‍රශ්න නැතුව බොඩි එකේ ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නම් එහෙම නැත්නම් පිම්පල්ස් නිතරම එන්න බලන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයා මේ ස්ක්‍රබ් එක හදන වෙලාවේ අපි අර සුදු පොල් තෙල් දැම්මේ. ඉතින් ඒ ස්ටෙප් එක ඔයාට පුළුවන් ස්කිප් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක කොටස් දෙකකට අරගෙන ෆේස් එකට සුදු පොල් තෙල් දාන්නේ නැතුව හදාගෙන බොඩි එකට දාන එකට සුදු පොල් තෙල් දාලා හදාගන්න. මොකද ගොඩක් අයගේ ඇඟ අත පය ගොඩක් ඩ්‍රයි. ඉතින් ඒක නිසා බොඩි එකට දාන එකට සුදු පොල් තෙල් ටික දාගන්න. ෆේස් එකට දාන කොටසට සුදු පොල් තෙල් දාන්නේ නැතුව. අපි බලමු දැන් මේක ඇප්ලයි කරලා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් අපි වොෂ් එකක් දාන වෙලාවට සාමාන්‍යයෙන් අපි ස්ක්‍රබ් එකක් වගේ ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයා වොෂ් එකක් දාන වෙලාවට ඔයාට පුළුවන් මේක ඇප්ලයි කරන්න. වොෂ් එකක් දාන වෙලාවට ඔයා පාවිච්චි කරන බොඩි වොෂ් එක එහෙම නැත්නම් සෝප් එක මොකක් හරි ඇප්ලයි කරලා ඔයාගේ ස්කින් එක ක්ලීන් කරගෙන ඔයාට පුළුවන් ඊට පස්සේ මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න.
මේකෙත් අර අපි දාපු sugar තියෙනවා. sugar වලින් අර හොඳට scrub වෙනවා, හොඳට තේරෙනවා. මම කලින් කිව්වා වගේ ලොකු කැට තියෙන සීනි ගන්න එපා. එතකොට අපේ ස්කින් එක හීරෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට වට පුළුවන් ඇප්ලයි කරන්න. ඇඟිලි පුරුක්වල මේ වගේ කළු ගතිය තියෙනවා නම් ඇඟිලි පුරුක්වල මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. මේක මුළු ඇඟේම ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ක්‍රබ් කරනකොට බෙල්ල වටේ ඇඟිලි පුරුක්, දන හිස, වැල මිට වගේ කළු වෙන තැන්වල ටිකක් වැඩිපුර ගාලා වැඩිපුර ඇප්ලයි කරන්න. ඉතින් මේක ඇප්ලයි කරලා ඔයාලට පුළුවන් විනාඩි 10ක් විතර මේ විදිහට තියන්න. මොකද මේකේ අපිට ස්කින් එක පැහැපත් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් තියෙනවනේ. හැම එකම වගේ අපේ ස්කින් එක පැහැපත් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඒක නිසා ඒ ගුණයත් අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න ඕන නිසා මේක ස්ක්‍රබ් කරලා අයින් කරන්න එපා ඉක්මනට. මේක දාලා විනාඩි 10ක්වත් අඩුම ගානේ මෙන්න මේ විදිහට තියෙන්න දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් හිමීට ස්ක්‍රබ් කරලා මේක අයින් කරන්න. බලමු කොහොමද මේක ෆේස් එකට ඇප්ලයි කරන්නේ කියලා. මේක ස්ක්‍රබ් එකක් වුණාට මම ටිකක් වෙනස් විදිහට තමයි මේක ඇප්ලයි කරන්නේ. මේකට අපිට මෙන්න වගේ පේපර් ටිෂුස් ඕන වෙනවා. ටිෂු කෑලි ඕන වෙනවා. දැන් බලමු කොහොමද මේක ෆේස් එකට ඇප්ලයි කරන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ක්ලීන් කරගත්ත ෆේස් එක උඩ මෙන්න මේ විදිහට ඇප්ලයි කරලා මේ ස්ක්‍රබ් එක ඔයාලට ඇස් යට ඇප්ලයි කරන්න පුළුවන්. ඇස් යට අඳුර වෙලා තියෙනවා නම්, ඇස් යට ගිලිලා වගේ, ඉදිමිලා වගේ තියෙනවා නම් ඔයාලට මේක ඇස් යට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ස්ක්‍රබ් කරන වෙලාවට හොඳට මතක තියාගන්න අපි ඇස් යට ස්ක්‍රබ් කරන්නේ නැහැ. ඒ වගේම මේ ස්ක්‍රබ් එක ඔයාලට පුළුවන් ලිප්ස් වලත් ඇප්ලයි කරන්න. ලිප්ස් වලත් ඇප්ලයි කරලා ස්ක්‍රබ් කරන්න පුළුවන්. මේ විදිහට එකපාරක් ඔයාලට පුළුවන් මේක මුළු මූණෙම ඇප්ලයි කරගෙන ඉවර වෙලා මේක ටිෂු වලින් කවර් කරන්න. ටිෂු අරගෙන පොඩි කෑලි වලට මේ විදිහට කපලා ඉතිරලා හරි අරගෙන මේ විදිහට ඔයාලට පුළුවන් මේක ස්කින් එක උඩ මෙන්න මේ විදිහට අලවගෙන යන්න. මේක ඔයා ඇප්ලයි කරන්න කලින් මේ විදිහට කපාගෙන හිටියා නම් ලේසි. මට ඇත්තටම කපා ගන්න බැරි වෙච්ච නිසා දැන් ටිකක් අමාරු වෙట్లా ඉන්නේ. මේක ඔයා ෆේස් එක ඇප්ලයි කරන්න කලින් මම චූටි කෑලි වලට කපාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මේක මේ ටිෂු ටික ෆේස් එකේ සම්පූර්ණ ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් උඩින් මේ පැක් එක ඇප්ලයි කරලා ආයෙත් ටිෂු තට්ටුවක් දාන්න. ඉවරලා මේක හොඳටම වේලනකන් තියාගෙන ඉන්න. මට ඒක ටයිම් එක කියන්න බෑ. හොඳටම වේලකන් තියාගෙන ඉන්න මේ. මොකද ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් ෆේස් එකේ ඇලවට පස්සේ අපිට කතා කරන්න බෑ. ඒක නිසා මුලින්ම මේ ටික කපාගෙන ඉන්න ඇප්ලයි කරන්න කලින්. මේ ස්ක්‍රබ් එක ගාලා ඒක උඩින් ටිෂු අලවන එකෙන් අපිට මේ ස්ක්‍රබ් එක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා වගේම තමයි බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් රිමූව් කරන්නත් ගොඩාක් පහසු වෙනවා. තියෙන sugar ඒ වගේම coffee කියන්නේ අපේ ස්කින් එකේ තියෙන මැරුණු සම හොඳින් අයින් කරන්න පුළුවන් ingredients දෙකක්. ඉතින් අපේ මැරුණු සම අයින් වෙනවා කියන්නේ අපේ ස්කින් එකට හොඳ soft එකක් ඒ වගේම තරුණ භාවයක් හොඳ glow එකක් ඒ වගේම තමයි ඔයා හොඳ ක්‍රීම් එකක් ඇප්ලයි කරනවා නම් ඒ ක්‍රීම් එක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් කරන්න ඒ ක්‍රීම් එකේ රිසල්ට් එක වැඩි කරන්නත් හේතු වෙනවා. හොඳට අපේ ස්කින් එක එක්ස්ෆෝලියේට් වෙන එකේ. මේකේ තියෙන අනෙක් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ ස්කින් එකේ තියෙන බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරනවා. ඒකෙන් අපේ ස්කින් එකට හොඳ හෙල්දි ලුක් එකක් අරන් දෙනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් බහුල නිසා අපේ ස්කින් එකට තරුණ පෙනුමක්, ඒ කියන්නේ වයසට යාමේ ලක්ෂණ ඇති වෙන එක පරක්කු කරන්නත් පුළුවන්. ඒ වගේම කිරි වලින් අපේ ස්කින් එක මොයිස්චර් කරන්න, බ්‍රයිට් කරන්න, ඒ වගේම ස්කින් එක ස්මූත් කරන්නත් හෙල්ප් වෙනවා. කිරි වල තියෙන ලැක්ටික් ඇසිඩ් වලින් අපේ ස්කින් එක ජෙන්ට්ලි එක්ස්ෆෝලියේට් කරන්න, ඒ වගේම ස්කින් එකේ තියෙන දිදුලන භාවය ස්කින් එක බ්‍රයිට් කරන්න හෙල්ප් වෙනවා. ඒ වගේම තමයි ස්කින් එකේ සන්බර්න් ඉරිටේෂන් තියෙනවා නම් ඒවත් අඩු කරනවා. මේ ස්ක්‍රබ් එක ඔයාලට සතියකට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන් ෆේස් එකටයි බොඩි එකටයි. ඒ වගේම තමයි මේ ස්ක්‍රබ් එක අයින් කරන වෙලාවේ ඔයාලට පුළුවන් කැමති නම් ඔයා ෂේවින් කරනවා නම් කරන්න. ඔයා ස්ක්‍රබ් කරපු ගමන් ෂේවින් කරන එකෙන්, බොඩි ෂේවින් කරන එකෙන් ඔයාගේ ස්කින් එකේ අර බම්ස් වගේ ඇති වෙන ඒවා, කළු පැල්ලම් ඇති වෙන ඒවා, තුවාල කැසීම වගේ ඇති වෙන දේවලුත් වළක්ව ගන්න පුළුවන්. වගේම ඔයාගේ ෆේස් එකේ පිම්පල්ස් තියෙනවා නම් මේක ඇප්ලයි කරන වෙලාවෙත් පිම්පල්ස් ලොකු බිබිලි වගේ තියෙනවා නම් ඔයා කිසිම වෙලාවක මේක ඇප්ලයි කරන්නත් එපා. ෆේස් එක වෙන දෙයකින් උනා ස්ක්‍රබ් කරන්න එපා. මේක මම පැයක් තියලා තමයි මේ රිමූව් කරන්නේ. ඉතින් පැයක් යනකොටත් සම්පූර්ණයෙන්ම මේක ඩ්‍රයි වෙලා තිබුණේ නැහැ. තව වෙලා තිබුණා නම් මේක හොඳටම ඩ්‍රයි වෙනවා. එතකොට අර මැරුණු සම තව ටිකක් හොඳට අයින් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් තව ගොඩාක් අයින් වෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් එච්චර තිබුණේ නැති නිසාත් මම පැයක්
හිටපු නිසාත් මම මේක අයින් කරා. ඉතින් මීට වඩා හොඳට ඩ්‍රයි වෙනකන් තියාගෙන ඉන්නවා නම් හොඳයි. ඉතින් මේක මේ ටිෂු ටික අයින් කරාට පස්සේ ඔයාලට පුළුවන් වතුර ටිකක් ඇප්ලයි කරලා ඒක මූණේ ගාන ගමන් හිමීට ස්ක්‍රබ් කරන ගමන් මේ ස්ක්‍රබ් එක ෆේස් එකෙන් අයින් කරන්න. අතේ ඇප්ලයි කරන එක නම් පැයක්ම තියාගෙන ඉන්න ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් 20ක් වගේ යනකොට කොහොමවත් ඩ්‍රයි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක අයින් කරන්න. මම අද වීඩියෝ එකක් කරපු නිසා මම දෙකම එකපාර රිමූව් කරන්න තමයි හිටියේ. ඉතින් මේ විදිහට හිමීට ස්ක්‍රබ් කරන ගමන් වතුර ටිකක් දාලා ඔයාලට පුළුවන් මේක අයින් කරන්න. ඉතින් මේක අයින් කරන වෙලාවෙත් ඔයාලට හොඳට පේනවා ඇති. හොඳ ග්ලෝ එකක් ස්කින් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හොඳ පැහැපත් භාවයක් ස්කින් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙකම රිමූව් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ ස්කින් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වෙනසක්. ෆේස් එකට හොඳ ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ ටිකක් අර පැහැපත් භාවයක් ඇවිල්ලා තියෙනවා. හොඳ එළියක් ෆේස් එකට ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට හොඳට වෙනස පේනවා ඇති. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාලට පුළුවන් සතියකට දෙපාරක් වගේ පාවිච්චි කරන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතනදී අපේ ස්කින් එකට ට්‍රීට්මන්ට් එකක් නෙවුනේ. ඉතින් ඔයාට මේක ඇප්ලයි කරලා අවුව යනවා නම් ඔයාට පුළුවන් හොඳ සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරලා යන්න. මොකද දැන් අපේ මැරුණු සම අයින් වෙලා අපේ හොඳ ස්කින් එක තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මෙහෙම අවුවේ ගියොත් සන්ස්ක්‍රීන් එකක් නැතුව ඔයාගේ ස්කින් එකට ගොඩාක් ඩැමේජ් වෙන පුළුවන්. ඒක නිසා අවුව යනවා නම් සන්ස්ක්‍රීන් එකක් ගන්න. හැබැයි වඩාත්ම හොඳ අවුවට යන්නේ නැතුව රෙස්ට් එකේ ඉන්න එක. ස්ක්‍රබ් එක රිමූව් කරාට පස්සේ ඔයාට පුළුවන් හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. අයින් කරපු ගමම ටෝන් එකක් ඇප්ලයි කරාට පස්සේ. ඒ වගේම බොඩි එකටත් හොඳ බොඩි ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ.